හෙලෝ ගයිස්, ඉතින් ඔයාලා ආයෙත් ආදරෙන් පිළිගන්නවා රයිඩ් විත් රංග YouTube channel එකට. හෙලෝ සුබ දවසක් ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් මම ඉස්සෙල්ලාම කරේ මීටරේ 0 කරා අපි කොච්චර දුරක් යනවාද කියලා මේ ගමනේදී. ඉතින් ඔයාලා බලන්න පුළුවන් අපි රයිඩ් එක ගැන බයික් දෙක අපේ ගමනට ගෙනියන්න දෙන්න. ඔන්න අපි දවස් ගානක් ප්ලෑන් කරපු ට්‍රිප් එක යන්න ලැහැත් වෙනවා. චන්දර මොනවද කියන්න තියෙන්නේ මේ ගැන? කියන්න මොනවද තියෙන්නේ ඔයාලට මේ ගැන? කොහොම හරි යනවා මචං. ඉතින් අපි උදේ පාන්දර දැන් කී වෙලාව? අපි ගොඩක් කාලයක් තිස්සේ බලන් හිටපු ගොඩක් කල් ප්ලෑන් කරලා මේ ට්‍රිප් එක ගැන ලැහැත් වෙලා අපි දැන් අද මේ ට්‍රිප් එක යන්න පටන් ගන්නවා. එහෙනම් අපි ඉස්සරහට බලමු මොනවද තියෙන්නේ කියලා. හරි, ඉතින් ඒ කිව්වා වගේ අපි ඉස්සෙල්ලාම අපි කුරුණෑගල ටවුන් එකට. කුරුණෑගල ටවුන් එකේ අපි කොළඹ පාට දාලා කොළඹට තමයි ඉස්සෙල්ලාම යන්න බලාපොරොත්තු වෙන්නේ. කොළඹින් ගිහලා තමයි අපි යන්නේ මේ ගමන. අපිට කොළඹ පාරේ මේ විදිහට යද්දී අපිට හම්බෙනවා ඉස්සෙල්ලාම ටවුන් එකක් වෙච්ච පොල්ගහවෙල ටවුන් එක අපිට මේ විදිහට හම්බෙනවා. අපි ඉතින් පොල්ගහවෙල වරකපොල ඒ ඔක්කොම පාස් කරගෙන ඇවිල්ලා නිට්ටඹුවට යනවා. නිට්ටඹුවෙන් ඇවිල්ලා කඩවත ඒ හරියට ඇවිල්ලා අපි තේ එකක් බොන්න අපි නවත්තනවා ඉස්සරහදී උන්න. හරි, ඉතින් අපි ওই විදිහට තේ එක බොන්න නැවතුවා. ඉතින් ඔතනින් පස්සේ අපි ආයෙත් රයිඩ් එක ওই විදිහට ඉස්සරහට යනවා. ඔය ඉතින් කීවට කොළඹ අහස කියලා කිව්වට හැබැයි කරුවලයි ඔය විදිහට අතල්ලක කෑ ගහගෙන හුකි ගියා. අතල්ලකේ අපි අතට දෙන ඔය විදිහට ඉස්සරහට ඇදුනා. මොකද මේ පාර අපිට පොඩ්ඩක් දුර වුණත් අපි ඉතින් මේ පාරෙන් පැත්තෙන් දාලා ගියේ. හරි, ඉතින් ඔය විදිහට ටිකෙන් ටික එළිය වැටිගෙන කුරුල්ලන්ගේ සද්දය එනවා. ඉතින් අපිට තවත් ලස්සන මිහිරි බවක් දැනෙනවා. ලස්සන පොයින්ට් එකක් මම මෙතන ගන්න ඉන්නේ මචං ළඟ. ඔය ඉතින් මේ වීඩියෝ එකේ කියන වගේ මාරම ලස්සන view එකක් ඔතන තියෙන්නේ මෙන්න මේ ලොකේෂන් එකේ.
ඔන්න ඔය විදිහට කෙමෙන් එළියත් වැටුණා. අපිට වටපිටාවේ ලස්සන පේනවා. ඒ වගේම මට දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් මුහුද ඉස්සරහට යද්දී ආතල් එකට හැම්පේකින් සින්දුවකුත් හාගෙන යද්දී ලස්සන සින්දුවක් යනවා. බාන්න මම කියනද ඔන්න ඔය විදිහට අපි සුන්දරත්වයේ විඳින ඉස්සරහට ඇදුනා. මාරම ලස්සන view එකක් තියෙන්නේ මේ දෙපස ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. දකුණු පැත්තේ තියෙන වෙරළේ ඒ සුන්දරත්වය පුදුමයෙන් ඉස්සරහට යද්දී ඒ වෙරළත් එක්කම එහා පැත්තේ වම් අත පැත්තෙන් ලස්සන මට හම්බුණා කෝච්චියක් එනවා. ඒ කෝච්චියේ පොඩි වීඩියෝ කැලක් දාගත්තා. පොඩි කෑ ගහනවා පොඩ්ඩක් හැබැයි බලන්න. කෝච්චි. හලෝ. දාගත්තා. කොහොමද දාගත්තා? ඔය ඉතින් බයික් එකේ යද්දී ඔය විදිහට ආතල් ගන්නවා. ඉස්සරහට බලමු. Quando me hanno police report. Ode age. Neruwala police sthane ga inne. Neru. Aduh, weh lakau. Woo. Aduh, muda ibarai ba. Aingende. Betul hari ini. Enggak dia, ada kita kenal betul, eh. Macam mana kenal betul, eh? Macam mana kenal betul, eh? Ini kurang sih. Ini apa kamu ini? Ini apa kamu? විදිහට කෑ ගහ පාරේ යනවා වගේම පොඩ්ඩක් මග නවත්තලා ගිමන් හැල්ලා ඔය වගේ ලස්සන වීඩියෝ එකක් දෙකකිනුත් ගහන්න අපි අමතක කරේ නැහැ. හරි ඉතින් අපි ඔය විදිහට ඉස්සරහට ඇවිල්ලා අපි කෑම ගන්න උදේ කෑමෙත් ගන්න නැවතුවා. ඔය දිනම ලස්සන මුහුදුබඩ පරිසරයක් එක්කම තියෙන ලස්සන කඩේක. ඉතින් අපි කෑම කාලා අපි ඉස්සරහට ඔය විදිහට ඇදුනා.
කියාගන්න වචන නෑ කියන්නේ මාරම ලස්සන පරිසරයක් තියෙනවා. ඔයාට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවගේ වීඩියෝ ගහලා දෙනවා වගේම අපිත් වීඩියෝ එකක් යාළුවා ගහලා දුන්න ඔන්න ඔය විදිහට පාර යනකොට ඔය වගේ පොඩි පොඩි ආතලුත් ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉස්සරහට යන් ඔන්න ඔය විදිහට. හරි ඉතින් ඔය විදිහට ඉස්සරහට ඇවිල්ලා අපි ආවා සීනිගම දේවාලෙට. යාළුවට ద్వාරයක් තියෙනවා කියලා කිව්වා ඔප්පු කරන්න ආවා. ඉතින් අපි මේක පහු කරගෙන ඉවිල්ලා ආයෙ හරවගෙන තමයි අපි ආයෙ මෙතෙන්ට ආවේ. හරි ඉතින් අපි ඔය විදිහට ආවා සීනිගම දේවාලේ ගාවට. අපි ඉතින් මෙතනින් මේ වීඩියෝ එක නවත්වනවා. අපි ඉස්සරහට කතා කරමු මේ සීනිගම දේවාලේ තියෙන වැදගත්කම්, අපි ඇතුළට ගිහිල්ලා මොන වගේ සුන්දරත්වයක් අත්විඳින්නද, ඒ වගේම අපි ඉස්සරහට කතා කරන්න දේවල් සම්බන්ධයෙන් ඊළඟ වීඩියෝ එකේදී පාර්ට් 2 එකේදී අපි කතා කරමු. එහෙනම් සුබ දවසක් හැම කෙනෙක්ටම.